with me. travel with me වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න අපි කලින් වීඩියෝ සඳහන් කර පරිදි මැණික් පතල කර්මාන්තය පිළිබඳව මැණික් ගැරීම් පිළිබඳව මැණික් විකිණීම පිළිබඳව අද අපි වෙනස්ම විදි පැත්තකට ගියා මැණික් කැපීම උපදවීම පිළිබඳව කෙටි හැඳින්වීමක් ලබා දීමට අප සමග එකතු වෙන රුවන් මාමා කියන්නේ මේ මැණික් කොහොමද මේ වෙන්නේ කැපෙන්නේ උදාන විදිහ කියන විස්තරය මැණික් උපදවීම පිළිබඳව උපදවීම ඉස්සෙල්ලාම අපි ටෙලිෆෝන් කරලා ගාතික පේවනවා ගින්න ගන්නවා ඊට පස්සේ මේ කැල්කුලේටර් එකට දාගන්නවා කැල්කුලේටර් දාන්න කලින් අලවගෙන ඒ පළවෙනි පාර කැල්කුලේට් කරගෙන ඒ අවශ්‍ය සයිස් එකට එක එක හැඩ ඒ කියන්නේ රවුන්ඩ්ස් ඕවල් පියර් මාකි කුෂන් එමරල්ඩ් ඒ වගේ ගාතම මෙහි ගොඩක් වලට වැඩ කරනවා ඒ අරගෙන එක එක සයිස් වලට ගාලවල බරාන සයිස් වලට අරගෙන කැරට් එක මිලිමීටර් 10 8 7 එක එක ඒ හැඩ අනුව සයිස් තියෙනවා ඒ සයිස් මේ අරගෙන ඊළඟ කැල්කුලේට් එක දාලා කැල්කුලේට් එකෙන් අපි අරගෙන ඊට පස්සේ ආයි ගාටින් ගලවලා උස මැනලා ඒ හයිස් හදාගෙන ඊට පස්සේ මේ කට්ටන් පොලිසි වලට ඒ සෙක්ෂන් වල බාර දෙන ළමයින්ට ගල් දෙක ඒ ප්‍රමාණ වල ගම් දීලා තමයි වැඩ කරගන්නේ ඊට පස්සේ දැන් අපි ළමයින්ට වැඩ කරන්න ගාලා දැන් එක ගානේ දෙනවනේ ඒ දෙන ගාලා හැම හැඩයක්ම දැන් රවුන්ඩ් ෂේප් එක නම් රවුන්ඩ් ෂේප් එක හැටියට මේ අඩියට ස්ටෙප් මූණට ඩබල් මේන් ඒ විදිහට අරගෙන කපල උපදා ගන්නවා ගල් ඉස්සෙල්ලා හැම ගලක්ම ඒ අරගෙන තමයි ඊට පස්සේ මේ QC කෙනෙක් ඉන්නවා ක්වොලිටි බලන්න ඒ ක්වොලිටි එක සාර්ථකයි නම් ගල නැවතත් ගලවලා වොෂ් කරලා මේ පිය දාලා බලලා ඊට පස්සේ මේ ගල දැන් අඩුපාඩුවක් නැත්තම් ලයිටි මේ ගල ලස්සනට ඒවලටින් ලස්සන තියෙනවා නම් තමයි මේ අපි බාර දෙන්නේ. ඒතර මාමල මැණික් වර්ග ගොඩක් තියෙනව නේද? ඔව්. ඒතර මාමල කරන්නේ මොන වගේ පැත්තද පාටද? අපි කරන්නේ ගොඩක් මෙහි යන්නේ නිල් නේද? ඒතර ඒක මේ කැට් මෙව වර්ග තියෙනව නේද? කියන්නේ මේ හැඩතල. ඔව් හැඩතල ඒක තමයි ඉස්සර මතක් කරේ ඕවල් හැඩ, රවුන්ඩ්ස් හැඩ, පියර්, ඕවල්, මාකි, කුෂන්, එමරල්ඩ්, ඒ වගේ ප්‍රින්සස්, ඒ වගේ ෂේප් වර්ග මේ වැඩ කරනවා. හැම ෂේප් එකක්ම. ඒතර මම මේ ගල් කොහොමද මේ දවල් වැඩ කරලා ඉවරලා මොකද වෙන්නේ මේ ගල් වලට? උපදාම වල පසු උපදවීමෙන් පසු ඔව් පිටරට මේ තමයි ගොඩක් බිස්නස් ඉතින් සාමාන්‍ය මොන්ඩෝගේ රටවල ප්‍රසිද්ධ මේ ගොඩක් යන්නේ බැංකොක් නේ. ඒ වගේ තමයි යන්නේ. සාමාන්‍ය මේ වැඩවලින් සාමාන්‍ය සේවකයන් කොච්චර පිරිසක් සේවය කරනවා දැන් තමයි සේවකයන් ඉන්නවා 88ක් 88ක් කියලා නේ. 88ක් තමයි සේවා කාලේ සාමාන්‍ය දැන් මගේ සේවා කාලේ මෙතන ඇවිල්ලා අවුරුදු 13ක් වෙනවා. 13ක් වෙනවා නේ. ඔව්. එහෙනම් මම අපි අතුරු කිලෝ විතර කතා කරන්නේ. කඩලා ගන්නේ රත් කරලා. එහෙම අරන් තමයි අලවන්නේ. මේ එක්ස් එක රත් කරලා තමයි ගල අලවන්නේ. කරන්නේ. එතකොට
ටික ගලවගෙන මේ ප්‍රෙෂර් එකට දාලා මේ කැල්කියුලේට් කරගන්නවා කියන්නේ මේක තමයි. අදවරගෙන මේ කැල්කියුලේට් කරන අවස්ථාව තමයි මේ. කැල්කියුලේට් කරනකොට ගලක් මිලිමීටර ගානක් තියෙන සයිස් එක. ඒකට නැල්ල බලන්න ඕනේ මේකේ කැලිපරයක් පාවිච්චි කරලා. මේ ගල මිලිමීටර 3කට කැල්කියුලේට් කරලා ඉවරයි. බොටම් එක. ඒකට ඇන්ගල් වැටෙන්නේ මේකේ 64 32 16 48. ඒ ප්‍රධාන මේන් අතර ඊට පස්සේ 94ක් තියෙනවා 40 24 8 56 කියලා. ඒ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක අපි කට් කරන්නේ මේ ලැප් එකෙන් මේ කටින් ලැප් එක. ගන්න කලින් මේකේ ඇද කොහොමද හැම එකක්ම ගානද සෙට් වෙලාද කියලා හැම එකක්ම බලන්න ඕනේ. නැත්තම් ගල හරි සෙට් වෙන්නේ නැහැ. ඔයකට කියන නම මොකක්ද අයියෝ? මේකද? මේක පැස්ටරේ. පැස්ටරේ. මේක තමයි පැස්ටරේ. මේ මැෂින් එක. පැස්ටරේ තමයි ගල සම්බන්ධ කරගන්නේ. අපි කට් කරනකොට වතුර දාලා කට් කරන්නේ නැත්නම් ගල මේ චිප් වෙනවා. චිප් වෙනවා අර පල්දු වලින් ගැලලා යනවා. ඒකින්ද වතුර දාලා තමයි කට් කරන්නේ. ඇන්ගල් තියෙනවා බිඳුවේ නම් 90 වෙනකම්. ඒ එනේන ගලට එනේන ෂේප් එක තමයි ඇන්ගල් එක වෙනස් කරන්නේ. ඒක වර්ගයන් තියනවාද අයියෝ? ඔව් එක එකක් තියෙනවා ෂේප් 6ක් කියලා තියෙනවා. ඕවල්, රවුන්ඩ්, කුෂන් මේක උමර. තොරමාකි, හાર્ට් ෂේප් 6ක් කියලා තියෙනවා. දැන් අයියෝ ගන්න වර්ගය මොකද්ද? මේක එමරල්ඩ්. එමරල්ඩ් ෂේප් කරන්නේ. මේක දැන් වැඩි ඉවරක මේක ගලක්. මේක වැඩි ඉවරයි. මොකද ඒ කියන වර්ගය? මේක තමයි එමරල්ඩ් ෂේප් එක. ගලේ වර්ගය මොකක්ද අයියෝ? ගලේ වර්ග නිල්. නිල් නේ. නිල්. මේ වර්ගය මොකක්ද අයියෝ? මේ බලන්න. අයි මේකෙන් තව බලන්නේ ලෙන්ස් එක නේ මේක. මේ ලෙන්ස් එක. මේ මැෂින් එකේ නම මොකක්ද මාමේ? අනපුව. අනපරුව. මේ රවුම දණ්ඩියම. ඔව්. මේක ඇවිල්ලා අනපුව. පට්ටලේ දණ්ඩියමට අලවන්නේ ඊයන් තාටුව
ඊයන් එක නම් මේක නැත්තම් මේ රෙඩ් එක දැන් ඊයට ඉතින් මේ නූල දාගෙන විදියට ඉතින් මොන වගේ ගල්ද මම මේකේ වැඩ කරන්නේ? මේකෙන් වැඩ කරනවා ආර්නෝල් වයිරෝඩි නිල් වල මේ නිලුත් හදනවා පට්ටම් එහෙම දාගන්න ලේසි ෂේප් කරගන්න. මේ පැරණි ක්‍රමයක් නේද මම? ඔව්. අවුරුදු 30ක් ගන්න පරණ අපිටත් වැඩිය පරණ මේකක් තමයි. කට්ටම් පොලිස් කරලා ගෙන ගල් අපි මේ රැක් තියෙනනේ ගල් වල ඉස්සෙල්ලාම මේක තඹ ගන්න ඕනේ. මම ලයිටර් දෙන්න. තඹ ගන්න මේ රැක් යන්න. අර ගල් 10 හරිද වන්නගේ? හරි. අවුත් ගන්නකො? හා. රැක් යන තඹගෙන මොනවද මම මේක ඇතුළේ දාන්නේ? කෝස්ටික් සෝඩා. කොහොමද? කෝස්ටික් සෝඩා දාලා හොඳට ගල් ටික තඹ ගන්න ඕනේ. රැක් යන්න. ඊට පස්සේ ටික නිවෙන්න තියන්න ඕනේ. ඇල් වතුර දාන්න නැතුව. නිවෙන්න තියලා දැන් හොඳේ මේ ඇල් වතුරෙන් ඉස්සෙල්ලා සෝද ගන්න ඕනේ ඉස්සෙල්ලාම පාර. ඒ සෝදගෙන වතුර හොඳට තෙත මාතු කරගෙන මේ තෙත අයින් කරන්න ඕනේ. ඒක දානොත් වයින් ස්පීඩ් වල. හරි තිනර වල හරි. මෙන්න එහෙම තෙත මාතු කර ගන්න ඕනේ. මේ මොනවාද මැනික් වර්ග? මේ නිල් නේ. ඔකේ තර කට් එකේ වර්ගය මොකද්ද? මාකි ෂේප් එක. මාකි හෙඩේ. ඔව් මොකද මම මේ වෙන්නේ? ඒ කියන්නේ ලංකාවේ මොනවට වගේද භාවිත වෙන්නේ? මේවා නම් ගොඩක් යන්නේ මේ කාන්තාවන්ගේ මාල වලට ඒ වගේ දේවල් වලට තමයි යන්නේ. දැන් මාමලගේ මේවා මේ මාල කරාබු ඔප දමල ඔක්කොම මේව කරලා රටේ යනවා නේද? ඔව්. ඒ වයින් ස්පීඩ් එකෙන් දාලා හොඳට අපි තෙත අයින් කරන්න ඕනේ. මෙයාගේ පිය දාන්න ඕනේ. ගල් සීරෙන්නේ නැතුව, ගල් චිප් වෙන්නේ නැතුව හිමින් සැරේ පිය දා ගන්න ඕනේ. මේ මොකද්ද? මේක මේ මම අපි දැන් ගල් අල්ලන්න ගන්නේ ටූයිසර් එක. ඔව්. ඒකේ පස්සේ මේ විශාල කරලා ගල් බලන්නේ ලෙන්ස් එකකින්. ලෙන්ස් එකෙන් නේ. 10 ගුණයකින් ලොක් කරලා පෙන්නනවා. ඒක හොඳට වැක් සුද්ධ වෙලාද කියලා බලන්න ඕනේ ටූයිසර් එකකින්. තියෙන අඩුපාඩු කරලා මේ ඒවා හදලා පාස් කරන්න ඕනේ. බැලීමක් වෙන්නේ නැද්ද? මොනවා හරි ඒ කියන්නේ අපිට මේ සැකේ තියෙන උලක් මේ ගල් තියෙනවනේ ඒවා වොෂ් කරලා හිට ආයි බලනවා. ඔව් බලලා අපිට සැකයි නම් සර්ට් හරි බූස්ට් හරි දාලා ඔව්. එයාලා පාස් ඒ මොනවාද අඩුපාඩුවක් තියෙනවා? අඩුපාඩු තියෙනවා හදවනවා. හදවනවා. මේකේ කලේ කරන කෙනායි
කටයි ගන්න තමයි මේ පැත්තට හදවන්නේ. මොනවද ඉඳලා තියෙන්නේ? කටගේ නම ලියලා තියෙනවා. මේ ෂේප් එක ලියලා තියෙනවා, බර ලියලා තියෙනවා, ගලේ උස ලියලා තියෙනවා. ඕක ඊට පස්සේ මෙන්න මේ මට්ටමට කරනවා මේකට කියන ත්‍රිපෝන් කරනවා කියලා. හැඩ වලට හදලා තියෙනවා. හරි. ඊට පස්සේ කරන කැරිබේට් එක සෙක්ෂන් එකකට. හරිද? එතකොට මෙන්න මේ ගල් වල වටේ ගන්නට හાર્ට් ෂේප් එකට ගල් ඔක්කොම හදලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මේ ගල් ටික අපි කට් කරනවා මෙන්න මේ විදිහට. විදිහට කට් කරනවා. මේ කළා මෙතන යන ප්‍රොසෙස් එක යනවා. මේ මුල් අවස්ථාව අපි පළදු වැරලා ගල් වල හැඩ වලට හදා ගන්න මේ විදිහට මේකට ප්‍රීෆෝම් කරනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ප්‍රීෆෝම් කරපු ගල් අපි මේ ගල් වල වටේ හදා ගන්නවා. මෙන්න මේ වගේ වටේ හදා ගන්නවා. ඒකට අපි කියනවා කැල්කුලේට් කරනවා කියලා. වටේ හදනවා. මේ හැදුවලස තමයි කටින් එකට ගිහලා මේ වගේ ගල් හදලා අපි ගන්න අපන යන මට්ටමට. මේ වර්ගය මොනවද මම? මේ නිල්. නිල් නේ. අපි කරන්නේ නිල් විතරයි. මේ ගල් වල හැඩ. හරි. කියලා මාකි හැඩ මේක රව් කුෂන් වර්ග දෙකක් තියෙනවා දිග කුෂන් 4 ගලයි හරි 4 කුෂන් ගලයි මේකට කියනවා ඕවල් කියලා මේ ෂේප් එක පිය මේක පිය ෂේප් එක. මේ කට් එක ටිකක් අමාරුයි. මේක ගොඩක් වටිනවා. මේක එමරල් කට් එක. මුළු වටකට කැඩලා ගන්න දාලා. මේකෙන් කරන්නේ මේ ගල් වල සයිස් එක හදා ගන්නවා. මේ සාමාන්‍ය මැණික් ගල් කපනකොට ක්‍රම කීපයකට කපනවා. නිකම්ම කපනවා. අපි සමහර ගල් කැල්කුලේට් කරලා කපනවා සයිස් එකට. මේ ඔක්කොම තියෙන්නේ මිලිමීටර් 6 සයිස් ආට් එක. ඒතර කැල්කුලේට් කරපුවන් දැන්ටම මේකේ ලෝකෙ මේකට මුදු හදලා ඉවරයි. බ්‍රේස්ලට් හදලා ඉවරයි. මේ ගෙනිච්චාම ක්ලිප් කරගෙන යන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මැණික් කොයි මොන වගේ රටවල් වලද යන්නේ වැඩිපුර? ඇමරිකා, ජපාන්, තායිලන්ත. තායිලන්ත. ඒතර මම මේ මොනවා සාමාන්‍ය මේ වෙන්නේ? මැණික් මේ වල ආභරණ වලට. ආභරණ වලට. සියල්ල ආභරණ වලට. ආභරණ වලට. බරගෙන තරහදියන්නේ. ඊට කරක් ගත්තාම කියලා ගන්න. කැරට් 2.1.5 හතක් බරයි මේක.